ඉතින් ආයතන ප්‍රධානියා ලෙස හෝ කළමනාකරු වශයෙන් නැත්නම් සුබසාධක නිලධාරියා වශයෙන් ඔබේ අනුමැතියක් මට අවශ්‍යයි ඔබේ ආයතනයේ සේවක සේවිකාවන්ට ණය පහසුකමක් මත මගේ ඔන්ලයින් ඉංග්‍රීසි පන්තිය හඳුන්වා දෙන්නට ලබා දෙන්න. අද ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. මුදල් ගෙවන්න ඕනේ දින 7ක් ඇතුළත නැත්නම් දින 8කින් හෝ 10ක් ඇතුළත. රුපියල් 4000ක් වෙනවා මගේ පාඨමාලාව. අද පටන් ගන්නවා. ඉතින් රාත්‍රී 9ට පැය භාගයක් පන්තිය තියෙනවා. දැන් ගෙදර යනකොට 9 පහ වෙනවා නම් රාත්‍රී 10ටත් අපේ ක්ලාස් එකක් තියෙනවා. ඒත් පැය භාගයක්. නැත්තම් shift එකට වැඩ කරන අයට උදේ පන්තියටයි රෑ පන්තියටයි මාරුවට එන්න පුළුවන්. රෑ පන්තිය රෑ 9ට හෝ 10ට උදේ පන්තිය උදේ 10ට. ඉතින් හරිම සරලව මුලින් ඉඳන් උගන්වනවා. දැනුම තියෙන කෙනෙක් නම් අපි ඒ අයට IELTS පාඨමාලාවත් නොමිලේ ලබා දෙනවා. ඒක තියෙන රෑ 10යි 10ට. ඉතින් අද ඉඳලම ඉගෙන ගන්න පටන් ගන්න පුළුවන්. සතියට දවස් 5ක් පන්තිය තියෙනවා. ඔබට පුළුවන් මුදල් ගෙවන්න නැත්නම් ඔබේ සේවිකාවන්ට කියන්න, සේවකයන්ට කියන්න මුදල් ගෙවන්න පුළුවන් දවස් 7ක් 8ක් හෝ 10ක් ඇතුළත. ඒ වගේම මගේ ගිනි සිසිල ව්‍යාකරණ පොත ඩිජිටල් පොතක් වශයෙන් ඔබට නොමිලේ ලබා දෙනවා. ඔබේ ආයතනයේ සියලුම සේවක සේවිකාවන්ට නොමිලේ ලබා දෙනවා. ඒක බලන්න normal data ටිකක් විතරයි අවශ්‍ය. නැත්නම් router එකෙන් බලන්න පුළුවන්, wifi data වලින් බලන්න පුළුවන්. අර package එකෙන් බලන්න බෑ. පිටු 207ක ව්‍යාකරණ පොතක්, පොත මැද්දෙන් වීඩියෝ ප්ලේ වෙන එක නොමිලේ ලැබෙනවා. ඒකෙනුත් පාඩමක් දිනපතා බලන්න පුළුවන්. ඒ වගේම මගේ app 4ක් තියෙනවා. ඒකත් නොමිලේ ලැබෙනවා අද. ඒ app 4 වීඩියෝ පාඩම් 225ක් තියෙනවා. ඉතින් පදනම් පාඨමාලාවේ වීඩියෝ පාඩම් 50යි, ඩිප්ලෝමා පාඨමාලාවේ වීඩියෝ පාඩම් 100යි. ඒ වගේම IELTS පාඨමාලාවේ වීඩියෝ පාඩම් 50යි. මේ ඔක්කොම 225ක් තියෙනවා. ඉතින් වීඩියෝ පුස්තකාලයක් අද මේ මොහොතේ අපි පොඩි ඇග්‍රීමන්ට් එකක් සයින් කරගන්නවා. අද මේ මොහොතේ ඔබට ලැබෙනවා ඒ ඔබේ සේවක සේවිකාවන්ට ලැබෙනවා ඒ වීඩියෝ පුස්තකාලයක්. ඉතින් මේ ඔක්කොටම තමයි රුපියල් 4000 ගන්නේ. වෙන කිසිම හේතුවකට අමතර ගෙවීමක් ඔබේ සේවක සේවිකාවන්ට කරන්න නැහැ. වැදගත්ම දේ ඔබේ ආයතනයේ සේවා ඵලදායීතාවය වැඩි කරන්න මගේ පන්ති අතරතුර මම ධනාත්මක චින්තන අදහස් ගොඩාක් දෙනවා. සේවකයා සේව්‍ය පක්ෂයට නැත්නම් ස්වාමියාට පක්ෂව වැඩ කළාම, හිත සතුටින් වැඩ කළාම මොනවද ඒගොල්ලන්ට ලැබෙන්නේ? විශේෂයෙන්ම නිරෝගීව ඉන්න පුළුවන් හිත සතුටින් වැඩ කරනකොට පළවෙනි දේ. ඒ වගේමයි ධනාත්මක චින්තනය තුළ ඔයා නොදැනුවත්වම මුදල් ආකර්ෂණය වෙනවා, උසස් වීම ලැබෙනවා. ඒ වගේම ඔබට කවදා හරි දවසක මේ එකතු කරගන්න එක්ස්පීරියන්ස් ටික මේ ආයතනය තුළ මැණිකක් වගේ ප්‍රයෝජනවත් වෙයි. මොකද ඔබ ධනාත්මකව එකතු කරගත්ත එක්ස්පීරියන්ස් ටිකක් තමයි තියෙන්නේ. තරහින් පුපුර වැඩ කරලා නෙවෙයි. ඉතින් මේ විදිහට ධනාත්මක චින්තන අදහස් මම නිතරම මගේ පන්තියේ ලබා දෙනවා ඔබේ සේවිකාවන්ට, සේවකයන්ට සේවා ඵලදායීතාවය දියුණු කර ගන්න. ඉතින් ඔබ කැමති නම් ඔබ අවසර දෙනවා නම් ඔබේ කෙනෙක් හරහා, ඔබේ සේවකයෙක් හරහා මට පුළුවන් අපේ ලීෆ්ලට්ස් ටිකක් තියෙනවා බෙදලා දෙන්න සේවක සේවිකාවන්ට මේ පාඨමාලාව ගැන විස්තර කරන. ඊට පස්සේ අපි ඇග්‍රීමන්ට් එක සයින් කර ගන්නවා. විනාඩි 10ක් උපරිම කාලයයි හැමදේම ඩිජිටලයිස් වෙලා තියෙන්නේ. ඉතින් බොහොම පුංචි කාලයකදී, පුංචි කාල සීමාවකදී අපිට මේ වැඩ ටික කරගන්න පුළුවන්. ඔබේ අනුමැතිය, අවසරය ලැබෙනවා. අද ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. පොඩි ඇග්‍රීමන්ට් එකක් අපි සයින් කර ගන්නවා. දවස් 10ක් ඇතුළත, දවස් 7ක් 8ක් වගේ ඇතුළත මුදල් ගෙවන්න එකඟ වෙන බවට. ඔබේ සහයෝගය අපේක්ෂා කරනවා. ඔබේ සේවක සේවිකාවන්ට අපේ ඔන්ලයින් පාඨමාලාව ලබා දෙන්න. මුලින් ඉඳන් හරිම සරලව උගන්වනවා. ඉතින් ඒ අයගේ පාසල් දරුවෝ ඉන්නවා නම් ඒ අයටත් අපේ පාඨමාලාවට සහභාගී වෙන්න පුළුවන්. Wish you all the best.